හරි පුතේ. ඔයාලා කන ගැන දැනගෙන හිටියට කන් ඇහෙන විදිය දන්නේ නැහැ හරි. මම අංක 7කින් අපිට කොහොමද කන් ඇහෙන්නේ කියලා දෙන්නම්. මේ නියනි මානව කන අපිට අර වටපිටාවේ ඇහෙන ශබ්ද වලට කියනවා ශබ්ද තරංග කියලා. ඒ ශබ්ද තරංග ටික ඔන්න පළවෙනියටම එනවා කම්පෙත්තට. කම්පෙත්තෙන් පස්සේ මේ කියන ශබ්ද තරංග ටික ඔන්න යනවා බාහිර ශ්‍රවණ නාලයට. බාහිර ශ්‍රවණ නාලය දිගේ ගිහිල්ලා කර්ණ පටහ පටලය. එහෙම නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා කම්බෙරය. ඒ කියන ශබ්ද තරංග ටික කම්බෙරේ ගිහිල්ලා අන්න වදිනවා. වැදුනයින් පස්සේ ඒක කම්පණය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තියෙනවා කනේ ශ්‍රවණාස්තිකා කියලා ආකාරයක්. එකක් උද්ගරිකාව, අනිත් එක නිගාති, අනිත් එක දරණකය. මේකෙන් කරන්නේ මේ ශබ්ද තරංග වැඩි කරනවා. ඒ කියන්නේ ඒ එන ශබ්දයේ තරංග ටික වැඩි දියුණු කරලා හරියට නිකන් මයික් තුනක් වගේ. මයික් වලින් ශබ්දේ වැඩි දියුණු කරනවා වගේ. මේකෙන් ශබ්ද තරංග වැඩි දියුණු කරලා පස්වෙනියට යවනවා. මානව කනේ අභ්‍යන්තර කනේ තියෙන කර්ම සංඛ්‍ය වෙතට කර්ම සංඛ්‍යත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රවණ ස්නායුවේ අග්‍ර. ඉතින් මේ ශ්‍රවණ ස්නායුව මගින් ශ්‍රවණය පිළිබඳ සංවේදනය මොළයේ අදාළ ප්‍රදේශයට ශ්‍රවණයේ අදාළ ප්‍රදේශයට ගියයි පස්සේ අපිට අන්න ඇහින්න ගන්නවා.